ආයිබෝවන් ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරන් එන්න කියලා හිතුණා අපිට. අද කතා කරන්න හිතුනේ ශීල් ගැන. ඔයාලා මේ වෙද්දි thumbnail එකේ දැකලා තියෙනවා ශීල් ගැන තමයි කතා කරන්න කියලා. ඉතින් WWE තුල එතෙක් මෙතෙක් බිහි වුණ හොඳම ෆැක්ෂන් වලින් එකක් තමයි ශීල් කියන්නේ. ඉතින් මේ ශීල් ගැන මේ වීඩියෝ ඉවර වෙනකම්ම ඔයාලා බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ මෙතනදී අර රෝමන් ගැන වගේ සම්පූර්ණ වීඩියෝ සීරියස් එකක් නෙමෙයි. තනි පුංචි වීඩියෝ එකක් කතා කරන්නේ. ඒ නිසා අර ඩීප්ලි කතා කරන්නේ නැහැ. නමුත් ශීල්ලගේ WWE මේන් රොස්ටර් ඩෙබියුට් එකේ ඉඳලා ඒ පළවෙනි ශීල් ගමන ගැන තමයි කතා කරන්නේ. හරි. 2012 නොවැම්බර් වලදී පැවති සර්වයිවර් සීරීස් වල මේන් ඉවෙන්ට් එක උනේ එවකට WWE චැම්පියන් වුණ CM Punk එරෙහිව ජෝන් සීනා සහ රේබෙක් අතර ත්‍රිපල් ත්‍රෙට් තරගයක් WWE චැම්පියන්ෂිප් එක වෙනුවෙන්. මෙන්න මේ තරගය එක් අවස්ථාවක රේබෙක් විසින් ජෝන් සීනාට ෂෙල් ෂොක් එකක් ඩිලිවර් කරලා ජය ගන්න උත්සාහ කරනකොටම එක් වරම කළු ඇඳගත් පිරිසක් ඇවිල්ලා රේබෙක්ට ඇටැක් කරනවා. ඉතින් මෙන්න මේ ඇටැක් කිරීමත් එක්ක බොහෝ දෙනෙක් අඳුන ගන්නවා මේ ආව තුන් දෙනා NXT වල ඉන්න රෝමන් රේන්, ඩීන් ඇම්බ්‍රෝස් සහ සෙත් රෝලින්ස් කියලා. මෙන්න මෙදා තමයි ශීල් කියන ෆැක්ෂන් එක මේන් රෝස්ටර් එකේ ඩෙබියුට් වෙන්නේ. මේන් රෝස්ටර් එකේ ඩෙබියුට් වෙනවා කියන්නේ ශීල්ලා NXT වල තිබුණු ෆැක්ෂන් එකක් නෙමෙයි, මේන් රෝස්ටර් එකට තමයි ගෙනාවේ මුලින්ම. ඉතින් මේ විදිහට ශීල්ලාගේ WWE ඩෙබියුට් එක 2012 සර්වයිවර් සීරීස් එකේදී ලබා ගන්නවා. ඉතින් මේ ශීල් කියන ෆැක්ෂන් එක නිර්මාණය කිරීමේ අදහස CM Punk කියලා බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙන දෙයක්. CM Punk ඒ අදහස ඉදිරිපත් කරන්න හේතුව තමයි ඔයාලා දන්නවා මේ රෝමන් රේන්ගේ ටයිටල් රේන් එකට කලින් වර්තමාන ජෙනරේෂන් එකේ දැක්ක දිගම ටයිටල් රේන් එක තිබ්බේ CM Punk. ඉතින් මේ ටයිටල් රේන් එක බිල්ඩ් අප් වෙනකොට CM Punkට තේරුණා කියන්නේ එයාට අදහසක් ආවා මේ ටයිටල් රේන් එක බෝරින් වෙයි කියලා කියන්නේ. එකම කෙනා අතර තියෙන ටයිටල් එකක් නිසා මේ ලොන්ගස්ට් ටයිටල් රේන් එක බෝරින් වෙයි කියලා. අන්න ඒ බෝරින් වෙන එක නතර කරන්න තමයි CM Punk මේ අදහස ඉදිරිපත් කළා තියෙන්නේ ශීල් කියන ෆැක්ෂන් එක යොදාගන්න. ඒ කියන්නේ මේ ෆැක්ෂන් එක CM Punkට උදව් කරන්න තමයි යොදාගන්නේ. CM Punkගේ මෙහෙවීමෙන් කටයුතු කරන ෆැක්ෂන් එකක් විදිහට තමයි පෙන්වන්න අවශ්‍යතාවය තිබුණේ. ඉතින් ඒ විදිහට මේ ටයිටල් රේන් එක බෝරින් නොවෙන්න තමයි මේ ශීල් කියන ෆැක්ෂන් එක CM Punk නිර්මාණය කරන්නේ. ඒ අනුව Punkගේ මැචස් වලට ශීල් ෆැක්ෂන් එක ඉන්වෝල්ව් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට 2012 සර්වයිවර් සීරීස් එකේ ඉඳලා. ඉතින් මෙන්න මේ ආකාරයට CM Punkගේ ශීල්ඩ් එකක් විදිහට, ඒ කියන්නේ ඔහුගේ ආරක්ෂක වළල්ලක් විදිහට වැඩ කටයුතු ආරම්භ කරපු මේ ෆැක්ෂන් එක ඉන්පසු දිගටම WWE තුල පෙරලිකාර ෆැක්ෂන් එකක් බවට පත් වුණා. ඒ කියන්නේ එයාලා WWE තුල එවකට සිටි ප්‍රබල චරිත සමග ගැටෙන්න ගත්තා. ප්‍රබලයින්ට ඇටැක් කරා. අන්ඩර්ටේකර්ට පවා ඇටැක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ ජෝන් සීනා, අන්ඩර්ටේකර්, රැන්ඩි ඕර්ටන් මේ වගේ එවකට සිටි සියලුම ප්‍රබලයින්ට උන් පහර දෙන්න පටන් ගත්තා. මේ ආකාරයට ඔවුන්ගේ ආධිපත්‍ය WWE තුල පතුරවන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා මේ ෆැක්ෂන් එක ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා. විශේෂයෙන්ම මේ ෆැක්ෂන් එක තුල හරියට ලීඩර් කෙනෙක් කවුද කියලා කෙලින්ම නම්ුනේ නෑ. නමුත් පෙනෙන්න තිබුණේ ඩීන් ඇම්බ්‍රෝස් මේක ලීඩ් කරනවා කියලා. නමුත් හැමෝටම ප්‍රශ්නයක් තිබුණා කවුද මේකේ ලීඩර් කියන එක. අර එවලේ දකින්න ලැබුණ දේ තමයි ඩීන් ඇම්බ්‍රෝස් ලීඩ් කරනවා කියන එක. ඒ වගේම මේ ශීල්ඩ් එක තුලදී මේ මැචස් බිල්ඩ් වුණ විදිහ අති සාර්ථකයි. කියන්නේ විශේෂයෙන් එක්කෙනෙක්ව ફોකස් කරලා නෙමෙයි ඒ පළවෙනි රන් එකේදී ශීල්ඩ් එක බිල්ඩ් අප් උනේ. මේ තුන් දෙනාගේ මැදිහත් වීමෙන් තමයි. ඒ කියන්නේ තුන් දෙනාම හොඳට ස්ට්‍රෝං කරලා පෙන්වන්න පටන් ගත්තා මේ පළවෙනි රන් එකේදී. අපි දන්නා පසු කාලේන මේක රෝමන්ව ස්ට්‍රෝං කරන්න යොදාගත්තා. නමුත් මුල් කාලයේදී මේ තුන් දෙනාම සාර්ථකව යොදාගත්තා. ඒ කියන්නේ මැච් එකක් ෆිනිෂ් වෙනකොට විටින් විට මේ තුන් දෙනාගේ ෆිනිෂර්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්කම තුන් දෙනාම අති සාර්ථක ලෙස මේ පළවෙනි රන් එක අරගෙන ගියා. හීල් ෆැක්ෂන් එකක් විදිහට කටයුතු කරත් සාමාන්‍ය ෆෑන්ස් රියැක්ෂන් එකක්, කියන්නේ හොඳ ෆෑන්ස් රියැක්ෂන් එකක් ලැබෙන්න ගත්ත හීල් ෆැක්ෂන් එකක් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හීල් ෆැක්ෂන් එකට ලොකු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ නේ. අපි ඒක දන්නවනේ. මොකද ෆෑන්ස්ලා හේට් කරන කට්ටියක් නේ හීල් කියන්නේ. නමුත් ප්‍රෝ රෙස්ලින් ෆෑන්ස්ලා විදිහට හීල් කියන ෆැක්ෂන් එකට ගොඩක් දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට හොඳ ප්‍රතිචාරත් සමග ගොඩ නැගෙන ශීල්ඩ් එක ඔවුන් 2013 එක්ස්ට්‍රීම් රූල්ස් වලදී
ඒ ඔවුන්ගේ සාර්ථකම පේපර් එක කියන්න පුළුවන්. සෙත් රෝලින්ස් සහ රෝමන් රේන් ටැග් ටීම් චැම්පියන්ස්ලා බවට පත් වුණා. ඒ වගේම ඩීන් ඇම්බ්‍රෝස් යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන් බවට පත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ආකාරයට එම කාලය තුල ඉතා ස්ට්‍රෝං විදිහට මේ ෆැක්ෂන් එක බිල්ඩ් වෙමින් ආවා. ඉතින් මේ විදිහට ආපු ෆැක්ෂන් එක විවිධ අයත් එක්ක ෆෙවුඩ් නිර්මාණය වුණා. මේ විදිහට ගොඩනැගෙද්දී ඔන්න 2013 අවසාන භාගය වෙනකොට ටීස් කරන්න පටන් ගත්තා ෂීල්ඩ් එක බ්‍රේක් අප් වෙන්න යනවා කියලා. මෙතනදී ටීස් කරේ ඩීන් ඇම්බ්‍රෝස් ෂීල්ඩ් එකට ටර්න් වෙයි කියලා. කියන්නේ අනිත් සමාජිකයින් දෙන්නට ඩීන් ඇම්බ්‍රෝස් ටර්න් වෙයි වගේ එකක් මෙතනදී ටීස් කරන්න ගත්තා. 2013 අන්තිමදී ඔයාලට මතකද TLC එකේදී CM Punk vs Shield කියන 3-on-1 handicap match එකක් ගියා. මේක CM Punk ජයගත්තා. ඒ කොහොම නමුත් මේ match එකත් WWE තුල තිබ්බ හොඳම matches වලින් එකක් කියන්න පුළුවන්. කියන්නේ handicap එකක් විදිහට CM Punkව strong කරලා පෙන්නුවත් මේ match එක සාර්ථක match එකක් කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්ත match එකක්. ඉතින් මේ විදිහට මම කිව්වා 2013 අවසාන භාගයේ වන විට ෂීල්ඩ් එක බ්‍රේක් අප් වෙනවා කියන්නේ ඉඟිපල කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ බ්‍රේක් අප් එක සිදු කරන්නේ ඩීන් ඇම්බ්‍රෝස් කියන්නේ ඉඟිපල උඩේ බොහෝ අවස්ථාවලදී. කියන්නේ ටැග් ටීම් මැචස් වලදී ඔහුට නිකන් මේ ෂීල්ඩ් එක අතෑරලා යනවා වගේ එකක් ඉඟි කරන්න බෑ. ඒක ෂීල්ඩ් ඩීන් විසින් ෂීල්ඩ් එක අතෑරලා යනවා වගේ ඉඟිපල කරන්න ගත්තා. ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක් හිතුවා ඉතා ඉක්මනින්ම ෂීල්ඩ් එක මේ හීල් ෆැක්ෂන් එකක් විදිහට ඉන්නකොටමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතුවා ඉක්මනින්ම ෂීල්ඩ් එක බ්‍රේක් අප් වෙයි. ඒ ඩීන් ඇම්බ්‍රෝස් අනිත් දෙන්නාට ටර්න් වෙලා මේක බ්‍රේක් අප් වෙයි කියලා. ඉතින් මේ ෂීල්ඩ් ෆැක්ෂන් එක කටයුතු කරේ ඔතොරිටි එකත් එක්ක එකතු වෙලා මොකද හීල් ෆැක්ෂන් එකක් නිසා. ඉතින් නමුත් මේ බොහෝ දෙනෙක් හිතුවනේ ඩීන් නිසා මේක බ්‍රේක් අප් වෙයි කියලා. නමුත් කවුරුත් නොහිතපු විදිහට 2014 රෙස්ල්මේනියා එකට පෙර ෂීල්ඩ් එක ඒ වෙද්දි හිටියේ කෝපරේට් කේන් සමග ෆෙයුඩ් එකක් පටන් ගන්නවා. මෙන්න මේකත් එක්ක රෙස්ල්මේනියා එකට ෂීල්ඩ් vs Kane and New Age Outlaws කියන 6 man tag team match එක නම් වෙනවා. මේ tag team match එක ෂීල්ඩ්ලා ජය ගන්න සමත් වෙනවා. ඉතින් ඔයාලට මතකයිනේ WrestleMania 2014 WrestleMania එකේදී Daniel Bryan new champion වුණා කියන එක. Daniel Bryan versus Authority දීර්ඝ කාලින feud එකකින් පස්සේ තමයි Daniel Bryan champion වුනේ. ඔයාලට මතක ඇති WrestleMania එකේ Daniel Bryanට main event එක ලැබෙන්න කලින් Triple H එක්ක තරගයක් තිබුණා. ඒ තරගේ ජයගත්තොත් තමයි ඒක number 1 contender තරගයක් විදිහට පැවැත්වුණේ. ඒ තරගේ ජයගත්තොත් තමයි ඔහුව main event එකට add වෙන්න තිබුණේ. ඉතින් මේ Triple H ඇතුළු Authority එකත් එක්ක තිබ්බ feud එකක් අවසානයේ තමයි Daniel Bryan champion වෙන්නේ. ඉතින් WrestleMania එකෙන් පස්සේ Raw එකට Daniel Bryan versus Triple H තරගයක් නම් වෙනවා WWE Championship එක වෙනුවෙන්. ඒ විදිහට දෙනවා WWE World Heavyweight Championship මොකද ටයිටල් දෙකම භාවිතා වුණ නිසා. තරගය ආරම්භ වීමට පෙර රැන්ඩි ඔර්ටන් සහ බැටිස්ටා ඇවිල්ලා ඩැනියල් බ්‍රයන්ට පහර දෙනවා. ඒ වගේම කේන් ද ඇවිල්ලා බ්‍රයන්ට පහර දෙනවා. ඉන්පසු ට්‍රිපල් එච් ඇවිල්ලා රෙෆරිට නියෝග කරනවා තරගය ආරම්භ කරන බෙල් එක නාද කරන්න කියලා. ඉතින් මේක ක්‍රවුඩ් එකෙන් ලොකු නෝ චාන්ට් එකක් එනවා. එකවරම ෂීල්ඩ්ලාගේ මියුසික් එක හිට් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී ඔන්න කවුරුත් බලාපොරොත්තු නොවුන විදිහට ෂීල්ඩ් මෙම්බර්ස් වෙනවා ඩැනියල් බ්‍රයන්ගේ සහායට. රින් එක එක් අවස්ථාවක එක පැත්තක බැටිස්ටා රැන්ඩි ඔර්ටන් සහ කේන් ඉඳි අනිත් පැත්තේ ෂීල්ඩ් මෙම්බර්ස්ලා ඉන්නවා. ඉතින් ට්‍රිපල් එච් මේ මැදට වෙලා මේගොල්ලෝ මේගොල්ලන්ගේ ආරවුලක් ඇති වෙන එක නතර කරන්න උත්සාහ කරනවා දෙගොල්ලන්වම දෙපසට කරමින්. නමුත් එක්වරම රෝමන් විසින් ට්‍රිපල් එච් ස්පියර් එකක් ඩිලිවර් කරනවා. මෙන්න මේ ස්පියර් එකත් එක්කම ලොකු බ්‍රෝල් එකක් පටන් ගන්නවා. මේ පිරිස අතර ගැටුමක් ඇති වෙනවා. මෙන්න මෙහි ප්‍රතිඵලයක් විදිහට එක්ස්ට්‍රීම් රූල් වලදී the evaluation was versus Shield කියන feud එක ආරම්භ වෙනවා. evaluation එක reunion වෙන්නේ මෙන්න මෙතනදී. කියන්නේ රැන්ඩි ඔර්ටන්, බැටිස්ටා සහ ට්‍රිපල් එච් පරණ evaluation එක reunion වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ extreme rule වලදී Shield මේ තරඟය ජය ගන්න සමත් වෙනවා. නැවත වතාවක් payback වලදී මේගොල්ලන්ගේ rematch එකක් පටන් පැවැත්වෙනවා. ඉතින් මේ match එකත් ඇත්තටම මේ matches දෙකම අති සාර්ථක matches කියන්න පුළුවන්. evaluation එකත් ඔවුන් ඒ විදිහට ඔවුන්ගේ ප්‍රයිම් ටයිම් එකේ නොවුනත් වුණත් හොඳට perform කරා. ඒ වගේම ෂීල්ඩ්ලාගේ සුවිශේෂී performance දකින්න ලැබෙනවා. මේ matches දෙකම අති සාර්ථක matches දෙකක්. ඉතින් මේ payback එකේ තරගයත් ෂීල්ඩ්ලා ජය ගන්න සමත් වෙනවා. ඉතින් මේ payback පරාජයෙන් පස්සේ 2014 ජූනි 2 වෙනිදා පරාජය කියන්නේ evaluation ලගේ පරාජයෙන් පස්සේ 2014 ජූනි 2 වෙනිදා පැවති Monday Night Raw එකේදී බැටිස්ටා නැවත වතාවක් රින් එකට සමු දෙන්න තීරණය කරනවා. නමුත් ට්‍රිපල් එච් කියනවා
ඔහු මේක නවත්තන්නේ ෂීඩ්ලව විනාශ කරලා දාලා තමයි කියලා. ඒ කියන්නේ මේ ෂීඩ්ලා විනාශ වනතුරු ඔහු මේක නතර කරන්නේ නැහැ කියලා. බැටිස්ටා රින් එකෙන් ඉවත් වුණත් ට්‍රිපල් එච් මේක නතර කරන්නේ නැහැ කියනවා ෂීඩ්ල් එක විනාශ කරන තුරු. ඉතින් මේ දින රෝ එකේදී මේන් ඉවෙන්ට් එක විදිහට නම් වෙලා තිබ්බේ රෝමන් vs රැන්ඩි ඕටන් තරගය. පළමු රින් එකට ආවේ ෂීඩ්ලා. ඊට පස්සේ රැන්ඩි ඕටන් රින් එකට ආවේ ට්‍රිපල් එච් ද සමගයි. ඉතින් මේ ට්‍රිපල් එච් සහ රැන්ඩි ඕටන් රින් එකට එනවත් එක්කම ෂීල්ඩ් සමාජිකයින් සූදානම් වෙනවා. උන් දෙදෙනාගෙන් මොන වගේ අභියෝගයක් එයිද කියලා එන අභියෝගෙට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඉතින් ඒකම සෙත් රෝලින්ස් ද ස්ටීල් චෙයා එකක් අරගෙන සූදානම් වෙනවා මේ රැන්ඩිගේ සහ ට්‍රිපල් එච් ගෙන් එන අභියෝගයට මුහුණ දෙන්න. ඉතින් මේ වෙලාවේදී ට්‍රිපල් එච් ගේ මුවින් පිට වුණ වචන ටික බොහෝ දෙනෙක්ට හොඳින් මතක ඇති. මොකද මේක ෂොකින් මූවමන්ට් එකක්. ට්‍රිපල් එච් ඒ වෙලාවේදී කියන්නේ මෙන්න මෙහෙමයි. Last night was a plan A, tonight plan B, there's always a plan B. ඒ කියන්නේ යා කියනවා plan A එක තමයි ඊයර තිබුණේ. අද plan B එක හැම මොහොතකම plan B එකක් තියෙනවා කියලා. මෙන්න මේ plan B, there was always a plan B කියන එක නිතර මෙතනින් එහාට WWE තුල අහන්න දකින්න ලැබුණා. ඉතින් මේ වචන ටික කියලා ඉවර වෙනවත් එක්කම රින් එකේ හිටිය සෙත් රෝලින්ස් ස්ටීල් චෙයා එකෙන් රෝමන්ට සහ ඩීන් ඇම්බ්‍රෝස්ට පහර දෙන්න පටන් ගන්නවා. මේක WWE ඉතිහාසයේ උඩ ෂොකින්ම මූවමන්ට් එකක් කියන්න පුළුවන්. මේ මූවමන්ට් එක අදටත් භාවිතා වෙනවා ස්ටෝරි ලයින් වල. මම ඒ ගැන කලින් කතා කරා. ඒ හින්දා මෙතනදී කියන වැඩි විස්තර කරන්නේ නැහැ. ඉතින් ෂොකින්ම මූවමන්ට් එකක් විදියට සෙත් රෝලින්ස් තමන්ගේ ෂීල්ඩ් එකට ටර්න් වෙනවා රෝමන්ට සහ ඩීන්ට පහර දීලා. මේක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. මොකද ෂීල්ඩ් එක බ්‍රේක් අප් වුණොත් බ්‍රේක් අප් වෙන්නේ ඩීන් අතින් කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරේ. කවුරුත් හිතුවේ නැහැ සෙත් රෝලින්ස් ෂීල්ඩ් එකට ටර්න් වෙයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට ෂීල්ඩ් එකේ පළවෙනි රන් එක 2014 ජූනි 2 වෙනිදාගෙන් අවසන් වෙනවා. ඒක ෂොකින් මූවමන්ට් එකකින් තමයි අවසන් වෙන්නේ. ඉතින් මම මෙතනදී ෂීල්ඩ් එකේ සම්පූර්ණ ඉතින් එහාට රියුනියන් වෙච්ච අවස්ථාව ගැන කතා කරන්නේ නැහැ. මේ යාළගේ ප්‍රධාන රන් එක ගැන තමයි කතා කරන්න හිතුවේ. ඉතින් මෙතනින් ෂීල්ඩ් එක බ්‍රේක් අප් වුණාට මේ ෂීල්ඩ් මෙම්බර්ස්ලා තුන්දෙනාම WWE එක තුල සිංගල් රන් හම්බුණා, සිංගල් පුෂ් හම්බුණා. මේ තුන්දෙනාම අතිසාර්ථක විදිහට යාළගේ කැරියර් එක බිල්ඩ් කරගත්තා. අදටත් මේ තුන්දෙනාම ප්‍රෝ රෙස්ලිං වර්ල්ඩ් එක තුල අතිසාර්ථක කැරක්ටර්ස් විදිහට බිල්ඩ් වෙලා ඉවරයි. ඒ කියන්නේ අර ෂීල්ඩ් එකෙන් ලබාගත්ත දේත් එක ඩීන් ඇම්බ්‍රෝස් එහෙම සෙත් රෝලින්ස් මීට කලින් වෙනත් ප්‍රොමෝෂන් වල කටයුතු කරා. විශේෂයෙන්ම ඩීන් ඇම්බ්‍රෝස් කොහොම වුණත් WWE තුල මේ තුන්දෙනාටම හොඳ පුෂ් එකක් ලැබෙන්න පටන් ගත්තා. මේක බ්‍රේක් අප් වීමත් එක්ක. ඉතින් අද කතා කරන්න අවශ්‍යතාවය උනේ මෙන්න මේ ෂීල්ඩ් මෙම්බර්ස්ලාගේ පළවෙනි රන් එක ගැන. ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. සමහර විට මේ වෙද්දි බලන සමහර ප්‍රෝ රෙස්ලිං ෆෑන්ස්ලා ඒ කාලේ බලලා නැති වෙන්න පුළුවන්. මොකද අවුරුදු දෙකක් 2012 2014 කාලේදී වෙච්ච දෙයක් නේ. ඒ වගේම නැවත රියුනියන් වෙනවා. මේගොල්ලෝ රියුනියන් වෙන 2017 දී වගේ රියුනියන් වෙනවා. කොහොමද අර පළවෙනි රන් එක තමයි ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්ත රන් එක. හරි. ඉතින් ඔන්න ඕක තමයි අද ගෙනාවේ. අද පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන එන්න හිතුනේ. ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම හිතනවා ඔයාලා මේකට සතුටු වෙයි කියලා. ඒ වගේම තවමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට අදහස් තියෙනවා නම් මෙන්න මේ ගැන කතා කරන්න ඉස්සරහට කියලා ඒවත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහසට අනුව ඔයාලගේ කැමැත්ත අනුව තමයි ඉදිරියට වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලා දාන අදහස් වලට අනුව වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.